අපේ ෆොටෝස්ටාර් ඇකඩමියේ ෆොටෝග්‍රැෆි කෝස් එකට රෙජිස්ටර්ඩ් ස්ටුඩන්ට්ලට විශේෂ පණිවිඩයක් තියෙනවා. පණිවිඩ කීපයක් තියෙනවා. මේ පණිවිඩ අතරින් විශේෂයෙන් මතක තියාගන්න ඔයගොල්ලෝ හැම වෙලාවෙම Zoom online සජීවී සැසිවලට සහභාගී වෙන්න ඕනේ. මම දන්නවා ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරන මුදල් ගෙවලා තමයි කෝස් එකට ඉන්නේ. වගේම ඔයගොල්ලන්ගේ කාලය ශ්‍රමය කියන මේ සියල්ල කෝස් එකට වැය වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න හැම අවස්ථාවකදීම හැම පුළුවන් අවස්ථාවකදීම ඔන්ලයින් සැසිවලට සජීවීව සහභාගී වෙන්න ඕනේ. ඒක පළවෙනි කාරණාව. හදිසි හරි මොන හරි දෙයකින් ඔයාලට සහභාගී වෙන්න බැරි වුණා කියලා හිතමු. එහෙමනම් අනිවාර්යෙන්ම රෙකෝඩින් එක බලන්න ඕනේ. මොකද මම සාමාන්‍යයෙන් ලෙසන් එකක් ඉවරලා පැය 2-3ක් ඇතුළත ඒකේ රෙකෝඩින් එක දානවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයාලට කැමරා එකක් ගන්න අත්‍යවශ්‍ය වුණොත් මේ සඳහා අනිවාර්යෙන්ම මට කතා කරලා මාව කන්ටැක්ට් කරන්න. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාලට ගැළපෙන ඔයාලට කැමරාව තෝරා දෙන්න මං ඉතසිතින්ම සූදානම් ඉන්නේ. ඒ වගේම තමයි ඔයාගේ කැමරාවට දැන් තියෙන කැමරාවේ සෙටින්ග්ස් ටික ගැන ඔයාලට මොන හරි නොදන්න දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳවත් මගෙන් අනිවාර්යෙන්ම දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා ඒක කතා කරලා ඔයාගේ කැමරාවේ මොන වගේ සෙටින්ග්ස් තියෙන්නේ මොකද්ද දැනගන්න ඕනේ කියන දේ මගෙන් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. ඒ අහුවාම ඔයාලට උදව් කරන්න මම සූදානමින් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් අපේ කෝස් එකේ වැඩිපුර ඉන්නේ පිටරට ඉන්න අය. ඔයා ලංකාවට එනකොට අනිවාර්යෙන්ම දන්වල එන්න. ඒ එනකොට ඔයාට හමු වෙලා මුණ ගැසිලා ඔයාගේ කැමරාවේ සෙටින්ග්ස් එක්ක ඔයාට එතනින් එහාට ප්‍රැක්ටිකල් සෙෂන් තියරි සහ ප්‍රැක්ටිකල් කියන මේ දෙකම අවුට්ඩෝර් ලොකේෂන්ස් වලදී මේ මං ඉන්නා වගේ මේ වගේ ලස්සන ලොකේෂන් එකකට ඇවිල්ලා ඔයාගේ කැමරාවත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අනිවාර්යයෙන්ම අපේ කෝස් එකේ ඉන්න අය මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා කෝස් එකට ආපු දවසේ ඉඳලම ඔයා ගන්න ඡායාරූප, ඔයා ගන්න ෆොටෝස් ඔයාට දීලා තියෙන ගෲප් එකේ පළ කරන්න ඕනේ. ඉතින් ඒක අපේ කෝස් එකේ තියෙන විශේෂම දෙයක්. මොකද ඔයා ගන්න ෆොටෝස් දානකොට ඒ ෆොටෝස් ගැන මම කතා කරනවා. ඒකෙන් ඔයා ගොඩක් ඉස්සරහට යනවා. ඒ නිසා ඒකට ඔයා ගාව දැන් තියෙන කැමරා එක, ඒ කැමරා එකෙන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් එකෙන් ඕනම විදිහකින් ඔයා ගන්න ෆොටෝ නිතිපතා පුරුද්දක් වශයෙන් ඔයා ගෲප් වලට දාන්න ඕනේ. මේ සඳහා කොමන් ගෲප් තියෙනවා. ඒ වගේම ඔයාගේ ඉන්ට්‍රස්ට් එක අනුව ඔයාගේ කැමති කැටගරි එක අනුව වෙනම හදපු ගෲප් තියෙනවා. විශේෂයෙන් කියනවා නම් මූලිකම කැටගරි වෙන පෝර්ට්‍රේට්, ලෑන්ඩ්ස්කේප් මෙන්න මේ වගේ ගෲප් අපි හදලා තියෙනවා. ඉතින් ඒවට දාන්න පුළුවන්. ඉතින් ඒ අනිවාර්යෙන් ඒ දාන ෆොටෝස් වල මම ඒවා තියෙන හොඳ මොනවද, නරක මොනවද, අඩුපාඩු මොනවද, එඩිට් වෙන්න ඕනේ කොතනද, කොහොමද ඒවා ඉස්සරහට යන්නේ කියන කතා කරන අන්න ඒකෙන් ඔයා ඉස්සරහට යනවා. ඉතින් ඒක පුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඡායාරූප ගැනීම, ඡායාරූප බැලීම, ඡායාරූප තේරීම, ඡායාරූප සංස්කරණය, ඡායාරූප ඉදිරිපත් කිරීම මේ කියන පුරුද්ද අනිවාර්යෙන් ඇති කරගන්න ඕනේ. එහෙම කළොත් තමයි ඔයාට කෝස් එකෙන් ගොඩාක් සාර්ථකත්වයක් ගන්න හැකියාව ලැබෙන්නේ.